ආයුබෝවන් යාළුවනේ. ඔන්න ඉතින් අදත් මම ඔයාලට රසම රස වීඩියෝ එකක් තමයි අරගෙන අවිල්ලා තියෙන්නේ. ඉතින් අද ඔයාලත් එක්ක මම හදන්න ලෑස්ති වෙන්නේ මාෂ්මෙලෝස්. මාෂ්මෙලෝස් හදාගන්න එක අමාරු දෙයක් නෙමෙයි. ඉතින් ගොඩක් අයට මාෂ්මෙලෝස් හදාගන්න පදම වරදින එක තමයි මාෂ්මෙලෝස් එක හරියට හදාගන්න බැරි වෙන්න ඇති හේතුව. ඉතින් මේ වගේ සොෆ්ට් එකට ලස්සනට මාෂ්මෙලෝස් හදාගන්න හැටි මම අද ඔයාලට කියලා දෙන්නම්. ඉතින් අපි බලමු කොහොමද මේ මාෂ්මෙලෝස් එක හදාගන්නේ මොනවද ඕන කරන්නේ කියලා. මෙතන මම අරගෙන තිනවා සීනි ග්‍රෑම් 250ක්, ජෙලටින් ග්‍රෑම් 30යි, කැමති වර්ගයක එසන්ස් අරගන්න පුළුවන්, වැනිලා තේ හැන්දක් උනත් කමක් නැහැ. වර්ණකාරකයක් අවශ්‍ය වෙනවා. කැමති වර්ණකයක් අරගන්න ඔයාලා කැමති පාටක. වතුර මිලිලීටර් සම්පූර්ණයෙන්ම 250ක් ඕන වෙනවා. 125 ප්‍රමාණ වලින් දෙකක්. තව කෝන් ෆ්ලවර් ටිකක් ඕන වෙනවා. ඒකට ප්‍රමාණයක් කියන්න බෑ. ග්‍රෑම් 100ක් විතර වගේ තියාගන්න. මුලින්ම ඔයාලා ගත්ත ජෙලටින් ටික භාජනයකට දාලා වතුර මිලිලීටර් 250න් භාගයක්. ඒ කියන්නේ මිලිලීටර් 125ක්. 125ක් රත් කරලා අරගෙන ජෙලටින් ටිකට දාලා එක හොඳට දිය කරගන්න ඕනේ. කැටිති නැති වෙන විදිහට හොඳට ඔයාලා මේක දිය කරගන්න. ඒක පැත්තකින් තියලා ඊට පස්සේ මම මේ මාෂ්මෙලෝස් එක තුනී කරගන්න කෑලි කපා ගන්න සෙට් වෙන්න තියෙන භාජනයේ ලෑස්ති කරගන්නවා. ඉතින් සාමාන්‍යයෙන් මම මේ ගත්තු ප්‍රමාණයට අඟල් 8යි 8 වගේ තැටියක් ප්‍රමාණවත් වෙනවා. ඉතින් ඔයාලගේ ප්‍රමාණය හැටියට අරගන්න. තෙල් ටිකක් අඩියට ගාලා කෝන් ෆ්ලවර් ටිකක් අරගෙන මම මේ තැටිය හොඳට අතුර ගන්නවා. මෙහෙම අතුර ගත්තාම ඔයාලගේ මාෂ්මෙලෝස් එක භාජනයට ඇලෙන එක වළක්ව ගන්න පුළුවන්. හරි ලේසියෙන් ඔයාලට සෙට් වුණාට පස්සේ ගලව ගන්න පුළුවන්. භාජනේ ලෑස්ති කරලා තියලා ඊට පස්සේ ඔයාලට පුළුවන් මාෂ්මෙලෝස් එක හදන්න අරගන්න. මං කිව්වා මිලිලීටර් 250ක වතුර අරගෙන 125ක් ජෙලටින් ටික දිය කරගන්න ගන්න කියලා. ඉතිරි වතුර මිලිලීටර් 125 මේ ලිපේ තියලා රත් කරන භාජනයට එකතු කරලා ඒකටම සීනි ටිකත් එකතු කරලා මම හොඳින් දිය කරගන්නවා. දැන් මම ලුණු ස්වල්පයකුත් එකතු කරගන්නවා. ලුණු එකතු කරගන්න එක අත්‍යවශ්‍ය නැහැ. ඒ ටිකත් එකතු කරලා ලිප ඔන් කරලා මේ ටික හොඳට රත් වෙන්න බුබුලු දාගෙන රත් වෙන්න තියලා තියෙනවා. දැන් මේක අපි නූල් ඇදෙන වගේ තත්ත්වයට රත් කරගන්න ඕනේ. හරිම පදම බලා ගන්න පුළුවන් ඔයාලට. අතට ටිකක් ඝනකමට දැනෙනකොට වතුර භාජනයක් අරගෙන වතුර භාජනයට චුට්ටක් දාලා බලන්න. මෙන්න මේ වගේ මේ ටික මේ පැණි ටික විසිරෙන්නේ නැතුව එකතු වෙලා ගුලියක් ගැහෙනවා නම් අන්න සීනි ටික උණු වෙච්ච පදම ඇති. එතකොට ඔයාලට පුළුවන් අර ඔයාලා දිය කරලා පැත්තකින් තියාගත්තු ජෙලටින් ටික අන්නේ ජෙලටින් ටික මේ වෙලාවේදී එකතු කරගන්න පුළුවන්. ඒ ටිකත් එකතු කරලා විනාඩි 2ක් 3ක් විතර හොඳට මේ වගේ කලවම් කරලා ලිපේ තියාගන්නකොට මෙන්න මේ වගේ පෙන දාලා අතට ඔයාලට දැනෙනවා ටිකක් උක්කු පදමට මේක හැදෙනවා කියලා. ඉතින් මේකත් උණු කරගන්න පදමක් තියෙනවා. මෙන්න මේ වගේ කැටිති වගේ වැක්කිරෙන පදමට උණු කරගන්න ඕනේ. මේ අතට ටිකක් ඝනකමට දැනකොට සැරින් සැරේ හැන්ද ටිකක් උස්සලා වක් කරලා බලන්න. කැඩිති වගේ වැටෙන ස්වභාවයට එනවා නම් ඒ වෙලාවේදී ඔයාලා ලිප වහලා නැවතත් ටිකක් කලවම් කරලා උතුරන එක අඩු වෙනකන් ටිකක් කලවම් කරලා මේ වගේ භාජනයකට දාගන්න. මේක දැන් අපි බීට් කරගන්න ඕනේ. දැන් මේ මිශ්‍රණය මම මේ වගේ බෝල් එකකට එකතු කරගෙන මේක බීටරයකින් බීට් කරගන්නවා. බීටරේ පළවෙනි එකේ දාලා තමයි මම බීට් කරන්නේ. ඉතින් මේ විදිහට ටිකක් පෙන දාගෙන ක්‍රීම් එකක් වෙන්න හැරීගෙන එනකොට මම මේක බීට් කරන එක නවත්තලා මේකට අපි එකතු කරගන්න කලින් අරගත්තු එසන්ස් ටික දාගන්නවා. ඔයාලට කැමති නම් වැනිලා එකතු කරගන්නත් පුළුවන්. කලරින් එකකින් තේ හැඳි එකක් එකතු කරගත්තා. ඉතින් ඔයාලා කැමති වර්ණකයක් එකතු කරගන්න පුළුවන්. ස්වභාවික වර්ණකාරකයක් වුණත් කමක් නැහැ. ඔයාලා කැමති වර්ණකයක් එකතු කරලා නැවත බීට් කරගන්න. දැන් මෙන්න මේ විදිහට සැරින් සැරේ බලන ගමන් බීට් කරගන්න. මේක ගොඩාක් වෙලා බීට් කරගන්න බෑ. අපි හරි පදමට බීට් වෙද්දි මේක නවත්තන්න ඕනේ. මෙන්න මේ වගේ රිබන් එකක් වගේ මේක වැක්කිරෙන්න
තමයි බීට් කරගන්න ඕනේ. ඉතින් ඉස්සෙල්ලා චුට්ටක් මදි. දැන් මම තව ටිකක් වෙන්න මේව කළා. දැන් මෙන්න මේ බලන්න එක දිගට රිබන් එකක් වැටෙනවා වගේ වැක්කිරෙනවා. මන්න මේ පදමට එනකන් බීට් කරලා ඉක්මනින්ම බීට් කරන එක ඔයාලා නවත්තන්න. නවත්තලා අර අපි කලින් ලෑස්ති කරගත්තු භාජනය තියෙනවනේ. අන්න ඒකට මේ මිශ්‍රණය වත් කරගන්න. මේ ඔයාලට පේනව නේද? මේක මේ රිබන් එකක වගේ ස්වරූපයකට තමයි වැක්කිරෙන්නේ. උකු ස්වභාවයකට එක දිගට කඩා හැලෙන ස්වභාවයට වැක්කිරෙනවා. දැන් මේක දාලා ඔයාලට මේක පැත්තකින් තියලා එලි මහනේ තියන්නත් පුළුවන්. උෂ්ණත්වය අඩු තැනක සෙට් වෙන්න මේක තියලා තියන්නත් පුළුවන්. නැත්නම් ෆ්‍රිජ් එකට දාලා තියලා තියන්නත් පුළුවන්. පැයක් එකමාරක් වගේ තියෙනකොට මේක හොඳට සෙට් වෙනවා. ඊට පස්සේ මේක සෙට් වුණාට පස්සේ උඩටත් මෙන්න මේ වගේ කෝන්ෆ්ලවර් මේස හැන්දක් විතර එකතු කරලා තුනී කරලා මේක මම ගලවලා අරගන්නවා කෑලි කපන්න. මම ඔයාලට පෙන්නන්නම් මේක දැන් කොහොමද කියලා. දැන් හොඳට මේක සෙට් වෙලා තියෙන්නේ. ඉතින් කෝන්ෆ්ලවර් ටිකක් එහෙම අත ගාලා ගත්තාම ඔයාලට මේක නිකම්ම ගලවලා අතට අරගන්න පුළුවන්. මේ බලන්න මෙන්න මේ විදිහට හොඳට කැටේ වගේ ගැලවිලා එනවා. දැන් ඔයාලට කැමති හැඩයකට මේක කෑලි කපා ගන්න පුළුවන්. ඍජු කෝණාශ්‍රාකාර හැඩයට නැත්නම් සමචතුරස්‍ර වගේ එහෙම නැත්නම් ඩයමන්ඩ් හැඩයට ඔයාලා කැමති හැඩයකට මේක දැන් කෑලි කපා ගන්න. කෑලි කපා ගන්න පිහියත් ටිකක් කෝන්ෆ්ලවර් ටිකක් වගේ තවරලා අරගන්න. එතකොට ඔයාලට ලේසියෙන් කපා ගන්න පුළුවන්. දැන් මේක කපා ගන්නකොටත් ඔයාලා මෙන්න මේ විදිහට පිහිය තියලා උඩින් හොඳට පල්ලෙහාට තද කරන්න. තද කරලා උස්සලා අරගන්න. එතකොට ඇලවෙන්නේ නැතුව කැඩෙන්නේ නැතුව ඔයාලට ලස්සනට මේක කෑලි වෙන් කරගන්න පුළුවන්. මෙන්න මේ වගේ තියලා තද කරන්න. මේ විදිහට තමයි ඔයාලට ලේසියෙන්ම කෑලි ටික කපා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඊට පස්සේ කෝන්ෆ්ලවර් ටිකක් තව එකතු කරලා මේ මැද්දේ දැන් මේ කපා ගන්නකොට මැද්දේ දාර ටික ඇලෙන ස්වභාවයක් තියෙනවා. ඉතින් අන්නේ ඇලෙන ගතිය යන්න හොඳට කෝන්ෆ්ලවර් ටිකක් තවරලා අරගන්න. දැන් මම මේ හිතේමින්මට මේකේ කෑලි ටික කපා ගන්නවා. ඉතින් ඔයාලට මේක මේ රූලක් තියලා ගානට මැනලා මාක් කරගෙන කපා ගන්නත් පුළුවන්. මේ වගේ තියලා තද කරන්න. මේක කපන්න යන්න එපා. අදිලා ඇතුල්ලලා කපන්න බෑ. මෙන්න මේ වගේ කෙලින් අතට තමයි තියලා තද කරලා වගේ තමයි කපා ගන්න ඕනේ. ඉතින් ටිකක් දිග හැඩයක පිහියක් පාවිච්චි කරන්න මේක කපා ගන්න. එතකොට ලේසියෙන් කපා ගන්න පුළුවන්. මැද්දේ දාර වලටත් හොඳට කෝන්ෆ්ලවර් තවරලා වැඩිපුර එකතු වෙන කෝන්ෆ්ලවර් ටික මේ පස්සේ පින්සලක් වගේ පාවිච්චි කරලා ඔයාලට ඉවත් කරගන්න පුළුවන්. ඉතින් අද අපිත් එක්ක අලුතෙන් එකතු වෙන යාළුවෙක් නම් ආදරෙන් ආරාධනා කරනවා අපේ channel එකත් එක්ක එකතු වෙන්න. subscribe කරලා bell icon එකත් click කරලා තියාගන්න. එතකොට අපි එකතු කරන වීඩියෝස් ඔයාලට ඉක්මනින්ම බලා ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට මම මේ කෑලි වෙන් කරගත්තා. ඉතින් මේවා දැන් ඔය ගොඩක් කෝන්ෆ්ලවර් පිටිගතිය තැවරිලා තිනවනේ. ඉතින් මේ පිටිගතියට ගොඩාක් අපිට කැමරට ගන්නකොට පිටි රස ගතිය එන නිසා මේ වැඩි පිටි කොටස් ටික ඔයාලට පුළුවන් පිරිසුදු රෙදි කෑල්ලකින් හරි ටිෂු කලයකින් හරි එහෙම නැත්නම් ඔයාලා ළඟ තියෙනවා නම් පින්සලකින් හරි මේ වැඩිපුර තියෙන පිටි කොටස් ටික පිහලා ඉවත් කරගන්න. ඉතින් ඔයාලට පේනවාද හරිම ලස්සනට මේ හරි සොෆ්ට් එකට ඔයාලා මේ මාස්මෙලෝස් කෑලි ටික හැදිලා තිනවා. ඉතින් හරිම ලේසියෙන් ඔයාලට මාස්මෙලෝස් ගෙදර හදාගන්න පුළුවන්. ඉතින් ඔයාලට මේක කලර් දෙකකට හදාගන්න ඕනේ නම් මේ මිශ්‍රණය කොටස් දෙකකට වෙන් කරලා සුදු කොටස මුලින් යටට වක් කරලා ඊට පස්සේ ඉතුරු භාගයක් වගේ භාජනය ඉතුරු කරගෙන ඒකට කලරින් ටිකක් එකතු කරලා කලවම් කරලා ඔයාලට පාට දෙකකින් මේක හදාගන්නත් පුළුවන්. ඉතින් මේ බලන්න පිටි ටික වැඩි පිටි කොටස් ටික ඉවත් කරලා ගත්තාම කඩේ තියෙන මාස්මෙලෝස් එක වගේම ඔයාලට හදාගන්න පුළුවන්. ඉතින් මම මේ ඔයාලට පෙන්නන්න මේ කලර් දෙකකින් තට්ටු දෙකකට වෙන් කරලා හදලා ගත්තා. ඉතින් ඔයාලා කැමති විදිහට මාස්මෙලෝස් ටික රසට ගෙදර හදාගන්න. ඉතින් මේ වගේම තවත් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් අදට අපි ගිහිල්ලා එන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්. ආයුබෝවන්.